දීවරෝ සෙට් එක. ඔව්. හැම හදනවා. චිකන් එක තමයි දාන්නේ නේ. තවත් එකේ ආයිබෝ ඒවා. ඉතින් ඔන්න අද අපි යන්න හිතන් ඉන්නවා මාළු අල්ලන්න. ඉතින් මාළ දිවයිනේ මං කලින් කරලා නැහැ. මන් නම් අල්ලන්නේ නැහැ. අපි කට්ටියක් ඉන්නවා අල්ලන කට්ටිය. ඉතින් අපි යනවා මාළු අල්ලන්න. බලමු මොන වගේ මාළු අහුවේද කියලා. අපි ගිහින් බලමු එනවා. මාළු අහුවේද නැති වෙයිද දන්නේ නැහැ නේ සමියා. ඈ අල්ලලා බලමු නේ. මාළු අහුවේද නැති වෙයිද දන්නේ නැහැ. අපි යමු අල්ලලා බලමු. ඔන්න අපි යනවා සමියා. පායන්ත කා යන්නේ. ඔන්න ඩ්‍රයිවර්. බබල් යාට පස්සේ යන්නේ ඈ. ඩ්‍රයිවර්. බවල්. Yes. PHI no. මේ ලොකේෂන් එක කොහෙද? මේ පොල්ලාදු තියෙනවා පරිස්සමෙන්. PHI මහත්තයා සයිකලෙන් එන්නේ. ඉතින් ගෙස්ලා පිරලා හිටපු පාරවල් මේ වෙනකොට පේනවනේ තත්ත්වේ. මේ ගෙස්ලා නැහැ ඕෆ් සීසන් එකේ. තමයි ඉතින් මොනවද කියන්නකෝ අප්පා. ඉන්න කතා කරමුනේ. මාළුවේ කල්ලන ගම. ඔන්න ඔබ තමයි වාහන මෙහි. off road පාර ගන්නවත් නැහැ. ඇතින් පවතිනවා. මේ පේනවනේ. ඒ ඔක්කොම හැදෙන හොටෙල්. අර හරි එකක් පේන්න තියෙනවා. මෙතන එකක් හැදෙනවා. Tourist beach. මේකට තමයි අයිලන්ඩ් එකේ ඔක්කොම කුණු ගේන්නේ. මේ ප්ලාස්ටික් බෝතල් එහෙම වෙන් කරනවා. ප්ලාස්ටික් වෙන් කරනවා, කුණු වෙනම දානවා, පොලිතීන් වෙනම. අපි මාළු වලන එක පොට් එකකට ආවා. එතෙන්ට යන ගමන් අපේ ඩ්‍රයිවර් මහත්තයා පොඩ්ඩක් මේ ස්පීඩ් කරනවා. ඒ හින්දා පොඩ්ඩක් පරිස්සමෙන් යන්න ඕනේ. දැන් වැටෙන්න ගියා එකපාරක්. ආයෝ මෙහෙම ගියොත් එහෙම වීඩියෝ දාන්න හම්බෙන්නේ නැහැ. පාගි මේ රැල්ල වැඩිනේ බා. හරි ඔන්න ආවා. ඔන්න ගයිස් මෙතෙන් තමයි ආවේ මාළු අල්ලන්න. රැල්ල වැඩි හින්දා මං හිතන්නේ මේ හැටි අල්ලන්න පුළුවන් වෙයි කියලා. This side can't. Power. That side good. මල්ලේ ඩ්‍රයිවර් මහත්තයා. යා. ඔව් මේ හිතන හරියන්නේ නැහැ. මෙතන රැල්ල වැඩි. හරි. එනම් හරවන්න. ගන්න ට්‍රක් ගන්න.
හරි හරව ගත්තට පස්සේ තමයි ඉන්නේ. පුරත් බැස්ස. නැත්නම් ඔහම රිවර්ස් එකක් ගන්න. අදන්නම ගන්න රිවර්ස් එක. මේ ඉන්නේ අපේ බංග්ලාදේශ වල පවල්. මෙයා බංග්ලාදේශ. එයා තමයි අපිට මාළු අල්ලලා දෙන්නේ. මෙයා සමිය අපේ ලංකාවේ. අනිත් ඔක්කොම ඉතින් ලංකාවේ. ඩ්‍රයිවර් මහත්තයා මදි ඈ. දාන්න ඕන සරස් ගාන. නබු ආහනේ. හරියම මෙයා. අතෙන්ද. දීවරෝ සෙට් එක. යා. ඔව්. සමිය මාළු අල්ලනවනේ. ඉන්නේ යන මාළු ගොඩට ගමු අපි. අපි ආවා මාළු අල්ලන කොට මේක තමයි. එතන තමයි අල්ලන්න හිතන් ඉන්නේ. පවල්. මෙයා දන්නේ නැහැ, සමියා දන්නේ නැහැ. මාළු අල්ලන්න try කරලා බලන්න. चिकन नोनी ये चिकन टिक्का रखेंगे चिकन टिक्का होता इधर एम හදනවා චිකන් එක තමයි දාන්නේ නේ ආහාපුරා කියලා එන පටන් ගමු යන්න ඕන ටිකක් අහට යන්න ඕන ටිකක් වෙනවනේ වෙනවා තමයි චිකන් ඔයා ටිකක් දුරට යන්න. ඈ නූලක් ගියාද? ඈ කට්ට පේන්නේ නැහැ. බන්දු. ඈ what happened? Choto? Short? Now what to do? That one? this a lot. On that one take. Mistake. වැඩේ කියන්නේ guys මෙතන මාළු නැහැ දැන් අපි යනවා තව පොට් එකකට මේ හරිය මාළු ඇත්තේ නැහැ අල්ලන්න ඉතින් ඇත්තම කියනවා නම් මේ රැල්ල සැරයි ඒකයි මාළු නැත්තේ අපි යන් තව පොට් එකක් තියෙනවා එතන අනිවාර්යෙන් ඉන්නවා මාළු එතෙන්ටත් ගිහින් බලමු මේ තියෙන්නේ මේ බාබකියු දාන ප්ලේස් guys driver मारूना साइकिल नहीं हां दमा दे अलग driver
new driver. Ame pidipa kila bala talan. Say hi. Wah. ඔන්න අපි ආව දැන් මාළු ඉන්න පොට් එකකට. ඈ? මාළු ඉන්න පොට් එකකට ඇවිල්ලා ඉන්න මෙතන තමයි මාළු වෙනද ඇල්ලුවේ. අපි ඉතින් වෙනද ඇල්ලුවේ මෙතන මාළු අපි ගියේ අර පැත්තේ ජීවිතේ බලන්න මොකද ඇල්ල කරහින්ද මාළු ටික අල්ලන්න අමාරුයි. ඒකයි සීන් එක. නැත්තම් මාළු වලට ඉන්නවා මෙහෙට වැඩි. දැන් අද වතුරත් වැඩි. ඈ? අම්මට ති නැත්තම්. ඔන්න ගයිස් මාළුවෙක් සෙට් වෙලා ඉන්නවා. මොකාද? ඉන්න බඩු පරව් පැටියෙක් එන්න ඉන්නවා. ඔන්න අපිට තවත් එකෙක් සෙට් වුණා. ඔන්න ඇම නැතුව අල්ලන මාළු. Parau nih. Parau. Your country, which name? Bangladesh. Which name? Don't know. Hundi. Hundi. Handi mas. Handi marks. බංගලදේශ වල කියන්නේ හන්දි මාක්ස් කියලා. හන්දි මාක්ස්. වලට පොඩි ඈ හා. ඌත් පරව. එනවනේ. එම්ම නැතුව මාළු අල්ලන්න. මූ ඉතින් මේ ඇම නැතුව අල්ලන්නේ. මොකුත් නැහැ. නිකන් කට. ඇම නැතුව අල්ලන මාළු. ඔන්න පේනවනේ. බංගලදේශ කොල්ලොන්ගේ වැඩ. Bangladesh. බංගලදේශ. කාලේ යනවා. ඔය නායක පැටලී. තව එකෙක් ඔන්න තව එකෙක් ගෙනාවා. එතකොට 4යි. න වෙනවනේ වැඩ. විනාඩියට මාළු ගන්නවා. මේ ඔක්කොම පරව වෙන්නේ නේ. ඔක්කොම පරවනේ. ඔක්කොම පරව. ඔන්න මාළු 4 දෙනෙක් අහු වුණා. දවල් වෙලා මාළු අහුන්නේ නැහැ. ඒ හින්දා තමයි මේ රෑ ඇවිල්ලා තින්නේ. දැනට මාළු 4 දෙනෙක් සෙට් වුණා. වැඩේ කියන්නේ ඇම නැතුව තමයි මාළු අල්ලන්නේ. මේ බංග්ලාදේශ කොල්ලෙක්ගේ අපි වැඩ කරන මේ වාහනයක වැඩ කරන එක්කෙනෙක්. ඉතින් මේ
පේනවනේ මාළු අල්ලන එක ඊසි. අපිට අහු වෙන්නේ නැහැ. මම නම් අල්ලන්නේ නැහැ මාළු. ඔන්න ඔහම තමයි මාළු අල්ලන්නේ. එක මච්චු වෙන්නේ 1 2 3 4යි 5යි දැනට 5යි. දැනට මාළු 5යි. බඳු today good da good barabar na ඉතින් මේ වැඩි වෙලාවක් ගියේ නැහැ අයින් එක තමයි තියෙන්නේ අපේ චෙෆ් මහත්තයාත් අල්ලද්ද අනේ ඉන්නේ චෙෆ් මහත්තයා එයා තමයි උයන්නේ ඔව් මේ තමයි අපේ නිල රතේ ඔව් කොහොම හරි තව එකේ කියලා ගැට ගන්න බැරුණානේ. එතකොට තවත් චන්ද්‍ර ප්‍රතිඵලයක්. 3යි 4යි 5යි 6යි. නේ. තවත් චන්ද්‍ර ප්‍රතිඵලයක්. එක. විනාඩියෙන් විනාඩියට මාළු. උතර කීයද බා? 7යි. 7යි. බන්දු how many catching today? catching to 30. 30? අම්මට මාළු 30ක් අල්ලනවලු. මුන් මේ මෙහෙටම ආවෙන එක මාළු කොට්ටාසයක්. ඔව්. හරිද? තව එක. තොර කීයද? 8යි. ඒක ලොකුයි ඈ. ඌ ලොකුයි. මට සීනි මෙන්න මගේ මේක දෙල්ලවට වෙන්න. ඔන්න දැනට අල්ලලා ඉන්න මාළු. මේ පරවුනේ බා? පරව්. කිරි පරවුනේ. ලේන පරවු කියන එකනේ. ලේන පරවු දිගයිනේ. අර ඕ ඉන්නවා කියද මේ මාළු ඈ ඒකනේ රයිට් අද මුගේ මොකක් හරි දවසක් අද ඔව් වෙන මාළු වල නේ ඔහොම වහු වෙන්නේ ගොඩක් දවසින් ආවේ නේ දැන් රැවටිලා ඉන්නේ මාළු ඔන්න මාළු අල්ලලා ඉවරයි දැන් කරන්නේ මෙන්න මේ විදිහට ලනුවකට දාගන්න මාළු සෙට් එක මාළු කොහොමද ඉන්නවනේ බා මේ 40ක් වගේ ඉන්න 40ක් වගේ ඉන්නවා එන්න ඩයල් එක මාළු නම් බංගලාදේශ ඔන්න ගයිස් ඉතින් උදේ ඉඳන් try කරලා ගියා තැන් 3කට ගියානේ අපි. ඔව් 3 4 වෙනි තැනනේ. 4 වෙනි තැනෙන් කොහොම හරි මාළු ටිකක් අල්ලගත්තා. ඉතින් ෆිෂින් ඩේ එක ඔන්න ওই විදිහට තමයි ඉවරුනේ. ඉතින් අපි ආයේ ලස්සන vlog එකකින් සෙට් වෙමු. වීඩියෝ බලන්න කැමති නම් ආසයි නම් මාලදීවිනේ මේ වගේ වීඩියෝ බලන්න like කරන්න, comment කරන්න, share කරන්න, ඒ වගේම subscribe කරන්න. එහෙනම් අපි ආයේ ළඟදී වීඩියෝ එකකින් සෙට් වෙමු. ජය වේවා.